Hi guys, කොහොමද ඉතින් ඔයාලට DX series එකේ හතරවෙනි part එක තරම් ආවා. මේ part එකටත් කැමති නම් ඊළඟ part එක ඕනි කියලා පල්ලෙහාට comment කරන්න. ඒ වගේම like කරලා යාළුවන්ට share කරලා පල්ලෙහාට තියෙන subscribe button එක ඔබලා මගේ අලුතෙන videos ඉක්මනින් බලන්න පුළුවන්. episode 7 එකෙන් පටන් ගන්නේ ආජින්නුයි හොයින්නුයි kiss කරන එක photos ගහනවා ලෙනාගේ අර cousin reporter. ඒ අතර අනිත් පැත්තෙන් ආජින්ගේ ප්ලෑන් එකක් අනුව ජෙහොත් ෆොටෝස් ගහනවා. ඊළඟ දවසේ රෙනාගේ කසින් ඒවා පබ්ලික් කරලා තිබ්බම ඒවා ගැන සෝ ප්‍රශ්න කරනවා ආජින්ගෙනුයි හොයින්ගෙනුයි. ආජිනුයි හොයින්නුයි දෙන්නම කියන්නේ ඒ දෙන්න එක්කෙනෙකාට කැමති මිනිස්සු කියන දේවල් ගණන් ගන්නේ නැහැ කියලා. ඊට පස්සේ ආජින් රිපෝටර් හම්බෙලා ජෙහොත් ගහපු ෆොටෝස් ඒවවල USB එකක් දීලා කියනවා ඔයාට අපි දෙන්නගේ ලව් ලයිෆ් එක ගැන හැමදේම පබ්ලික් කරන්න මම රයිට්ස් ඔක්කොම දෙනවා කියලා. ඉතින් රිපෝට් එකට කැමති වෙලා ආජින්ගේ හොයින්ගේ ලව් affair ගැන පබ්ලික් කරනවා. ඒ අතර ජේහෝ ආජින්ගේ ප්ලෑන් එකක් අනුව ආජින්ගේ මැනේජර් එක්ක ඩේටින් එකකට යනවා. ඒ ඩේටින් එකේදී ආජින්ගේ මැනේජර්ට හොඳට බොන්න දීලා ලෙනාගේ ඩ්‍රංක් ඩ්‍රයිවිං කේස් එක ගැන මැනේජර්ගේ කටින් අල්ල ගන්නවා. ඒක වීඩියෝ කරලා ඊට පස්සේ ඒක පබ්ලික් කරනවා. අන්තිමේදී ලෙනාට එයාගේ කැරියර් එකක් නැති වෙනවා. ඒකම ආජින්ගේ මැනේජර්ගේ කැරියර් එකක් නැති වෙනවා. ඊට පස්සේ ආජින්නුයි හොයින්නුයි අවුරුද්දක් තිස්සේ ලව් කරනවා. අවුරුද්දකට පස්සේ ඒ ලව් එක තාමත් යනවා. හැබැයි ආජින් ජුන්සට පුරුදු වුණේ අවුරුද්දක් විතර තියලා ඒක බ්‍රේක් අප් වෙනවා කියලා. හැබැයි තාම නම් එහෙම යන පාටක් නෑ වගේ. ජුන්සෝ ගෙදරට ඇවිල්ලා කල්පනා කර කර ඉන්නවා. ජේහොත් ඉන්නවා ගෙදර. ඊට පස්සේ ජුන්සෝගේ අම්මගෙන් කෝල් එනවා. ජුන්සෝ එකක්වත් ආන්සර් කරන්නේ. ජුන්සෝගේ අම්මා කෝල් කරන්නේ සල්ලි ඉල්ලලා. ඒක ජුන්සෝ හොඳටම දන්නවා. ඊළඟ දවසේ ජුන්සෝගේ අම්මා ජුන්සෝගේ ගෙදර ලොක් එක ඇරලා ගේ ඇතුළට ගිහිල්ලා එක එක ඒවා බලද්දි එයාට හම්බෙනවා ලොං ස්ටාර් එන්ටර්ටේන්මන්ට් එකට ලොකු ඉන්වෙස්ට් එකක් කරලා තියෙනවා. ඒක අරගෙන ගිහිල්ලා ආජින්ට බයිනවා. ඔයා නේද යාට මේ වගේ වැඩක් කරන්න දුන්නේ කියලා. ආජින් කියනවා ඔයායි මට කරදර කරගෙන ආවොත් මං ජුන්සෝට කියනවා ඇත්ත එයාගේ තාත්තා වෙන කවුරුත් නෙමේ අර ඩ්‍රයිවර් කියලා. ඊළඟට අපිට හම්බෙනවා ආපහු සංහේ දැන් ෂොප් එකක වැඩ කරන කෙනෙක්. එයා දකිනවා ආජින්ව. ඊට පස්සේ ආජින් එස්කෝදි කරපු ඒවා ගැන පබ්ලික් කරනවා. ඒක ගැන සෝ ප්‍රශ්න කරද්දී ආජින් ඒ ඔක්කොම ප්‍රතික්ෂේප කරනවා. ඊට පස්සේ ආජීන්ට අසනීප වෙනවා. ඒක ගැන හිතලා වෙන්න ඕනේ. හොයින්ට කියනවා එන්න ඕනේ නෑ කියලා යව බලන්න. හැබැයි හොයින් ආච්චි වේවලා තියෙනවා. ආච්චි ගෙදර ඇවිල්ලා කෑම හදලා ආජීන්ට කවලා අන්තිමේදී නිදි කරවනවා. ඒ අතර ආච්චි යාගේ පූසෝ ගැන කියවන ගමන් ආජීන් ගැන ලියලා තියෙන ආටිකල්ස් ගණන් ගන්නේ නෑ. ආජීන් හොඳ කෙනෙක් කියලා ආච්චි කියනවා. ඉතින් ආජින්ගේ මූණ වෙනස් වෙනවා. සමහර විට ආජින්ට ආච්චි ගැන කැමැත්තක් ඇති වෙලා ඇති. ඊළඟ දවසේ උදේ ආච්චි ගෙදරින් යනකොට ආජින් කියනවා ඔයා ආපහු විදියට එළියට වෙලාම ඉන්න ඕනේ නෑ. ඔයාට කැමති වෙලාවක ගෙදරට එන්න පුළුවන්. පාස්වර්ඩ් එක තමයි 1225 කියනවා. ඊළඟට හොයින් සෝයික කතා කරනවා. එයා කැමති ඇත්ත ජීවිතේ ජීවත් වෙන්න. ඒ කියන්නේ මැරි කරලා ළමයි හදලා සතුටින් ඉන්න. ඉතින් සෝ පොඩ්ඩක් කලබල වෙනවා. ඔයා මැරි කරන්න කැමතිද ආජින්ව? ආජින්නුත් කැමතිද ඒකට කියලා. ඉතින් හොයින් කියනවා මන් දන්නේ නෑ. හැබැයි මං හිතනවා එයා ඒකට කැමති වෙයි කියලා. ඊළඟට ආජින්ට පන්සලේදී චෝයිව මුණ ගැහෙනවා. චෝයි ජේල් එකෙන් නිදහස් වෙලා එතනට හොයින්ගේ ආච්චිනුයි හොයින්ගේ මල්ලේ ඉන්මෝයි එනවා. ආජින්ට චෝයි වඳුන්නලා දෙද්දී ආජින් කියනවා අපි දෙන්නට දෙන්න දන්නවා මම මෙයාගේ කැෆේ එකේ වැඩ කරලා තියෙනවා කියලා. ඊට පස්සේ ආජින් ආච්චිගෙනුත් අහනවා කොහොමද ඔය දෙන්න දන්නේ කියලා. චෝයි කියනවා ආච්චි වොලන්ටියර් කෙනෙක් විදියට ජේල් එකේ අයට උදව් කරා. ඒකෙන් තමයි අඳුරගත්තේ කියලා. හැබැයි ආජින් කලබල වෙලා ඉන්නේ චෝයිගේ පැමිණීමත් එක්ක. අවුරුද්දකටත් පස්සේ ජේෝට ආජින් කෝල් එකක් ගන්නවා. ජේෝට පවරනවා චෝයි ගැන හොයන්න. ඒ අතර සෝ එක ජුන්සෝ කතා වෙනවා. ජුන්සෝගේ පොතේ රඟපාන්න ආජින්ට අවස්ථාවකුත් දීලා තියෙනවා. මොකද ජුන්සෝ ලොකු ඉන්වෙස්ට් එකක් කරලා තියෙන හින්දා ලොං ස්ටාර් එකට. ඒක ගැන සෝ හොයින්ටත් කියනවා. ආජින් කෙනුත් අහනවා ඒක ගැන. ආජින්නුත් ඒක දැනගෙන ඉඳලා කියලා හොයින්ට තේරෙනවා. හැබැයි හොයින්ගේ මූණ නම් පොඩ්ඩක් අවුල් වගේ.
ඊට පස්සේ රෑ ආජින් ජුන්සව හම්බෙලා ජුන්සට බයින්න ගන්නවා ඔයා ඒ පාර බ්ලැක්මේල් කරන්න පටන් ගත්තද සෝට මට මේ චරිතය ගන්න කියලා. ඊට පස්සේ ජුන්සෝ කියනවා ඔයා මේ තත්ත්වයට මාව ඇදලා ගත්තේ ඔයා පොරොන්දු වුණා නේද හොයින් එක අවුරුද්දයි ඔයා ලව් එකේ ඉන්නේ කියලා. ඇයි තාමත් ඒක කන්ටිනියු කරන්න කියලා. ආජින් කියනවා නිවුස් වල කිව්වා වගේ එතකොට ඔයාත් ලෙනා එක සම්බන්ධයක් තියෙන්නේ කියලා. ජුන්සෝ කියනවා එහෙම මං ලෙනාව ළඟින් තියාගෙන ඉන්නේ. එතකොට ලෙනාට ඔයාට කරදරයක් කරන්න බැරි වෙන හින්දා කියලා. ඒකම ලෙනා එතනට එනවා. ඊට පස්සේ ලෙනා කලබල වෙලා බයිනවා ආජින්ට ඇයිවා මෙතන ඉන්නේ කියලා මහරෑ. ආජින්නේව ගණන් ගන්න නැතුව එතනින් යනවා. ඊළඟට ආජින්ගේ බර්ත්ඩේ එක වෙනුවෙන් හොයින් හදන්නේ ප්‍රපෝස් කරන්න. හැබැයි ඒක කරන්න කලින් එතනට ලෙනායි ජුන්සෝ එනවා. ලෙනා එතනදි කියනවා ආජින්නේ ජුන්සෝ එක ක්ලාස්මේට්ස්ලා කියලා. ඊට පස්සේ ආජින් පැහැදිලි කරනවා ස්ටෙප් සිබ්ලින්ස්ලා කියලා. ඊට පස්සේ ජුන්සෝ කියනවා මගේ අම්මා මෙයාට නරක විදියට සලකපු හින්දායි ඒක නිසා මං ආජින්ට මෙච්චර උදව් කරන්න කියලා. හැබැයි හොයින්ගේ මූඩ් එක නම් චුට්ටක් අවුල් ගියා. ඒක තවත් වැඩි වුණා. ලෙනා අහනවා ඇයි ඔය දෙන්නා ඊයේ රෑ එකට හිටියේ කියලා. එතකොට ආජින් කියනවා ජුන්සෝගේ පොතේ රෝල් එක මං රංගපාන්න කැමති නෑ කියලා පොලයිට්ලි කියන්න ඕන නිසා එතනට ආවේ කියලා. ඊට පස්සේ හොයින් එතනින් යනවා. ආජින්නුත් යනවා. හොයින් ආජින්ගෙන් ප්‍රශ්න කරනවා ඇයිවා මේව ගැන මට කලින් නොකියුවේ කියලා. ඔයා ඇහුවේ නැති නිසා මං ඒව නොකියුවේ. ඔයාට කැමති දෙයක් අහන්න කියලා. හොයින් අහනවා ඔය දෙන්න සිබ්ලින්ස්ලා විතරමද කියලා. ඊට පස්සේ ආජින් කියනවා දැන් එහෙම කිසි දෙයක් නෑ. අපේ අම්මලා තාත්තලා ඩිවෝස් වුණ හින්දා කියලා. ඒ අතර ආජින්ගේ ගෙදර ඉඳන් හොයින්ගේ ආච්චි කෑම හදනවා ආජින්ගේ බර්ත්ඩේ එක වෙනුවෙන්. එකපාරට ප්ලේට් එකක් ගන්න ගිහිල්ලා ආච්චිට කලන්තයක් වගේ ඇවිල්ලා ඒ ප්ලේට් එක බිම වැටෙනවා. ඊට පස්සේ ආච්චිගේ අත තුවාල වුණ හින්දා ඒකට බෙහෙත් දාගන්න කබඩ් එකක් අරිද්දි ආච්චිගේ නෝට්බුක් එක හම්බුණා. ඒ නෝට්බුක් එකෙන් තමයි ආජින් ආච්චිගේ හැමදේම දැනගෙන තියෙන්නේ. ඒ වගේම ආච්චිගේ හිත දිනා ගන්නත් හොයින්ව අල්ලගන්නත් පාදකුණේ ওই නෝට්බුක් එකයි. ඉතින් හොයින්ට කෝල් එකක් එනවා ඉන්මෝගෙන් ආච්චිට එයාගේ නෝට්බුක් එක හම්බුණා කියලා. ඉතින් හොයින්නුත් ආජින්ට ඒක ගැන කියනවා මට එයාපෝට් එකට යන්න වෙනවා. ඔයාට පුළුවන් ද පොඩ්ඩක් ආච්චිව බලන්න කියලා. ඉතින් ආජින් කලබල වෙලා ජේෝ ළඟට යන්න කලින් එයා ඇක්සිඩන්ට් වෙන්න යනවා. ඒ වාහනේ ඉන්නේ කවුද කියලා නම් පෙන්නන්නේ නැහැ. ආජින් ඉක්මනට ජේෝ ළඟට ඇවිල්ලා ඒ බයික් එකේ නැගලා ගිහිල්ලා ආච්චිව හම්බෙනවා. එතනින් පස්සේ අපිට පෙන්නන්නේ මොකද්ද වෙන්නේ කියලා. ජුන්සෝත් එනවා එතනට. ජේහෝයි ජුන්සෝයි එකපාරට දකිනවා මොනාද උඩ තට්ටුවේ පඩිපෙළේ ඉඳන් වැටුණා වගේ. ඒක මේගොල්ලෝ දකිනවා ආජින්ව. ඉක්මනට ඒ බීඩින් එකේ උඩ තට්ටුවට එනකොට දකිනවා පඩිපෙළේ පල්ලෙහා වැටිලා ඉන්නවා ආච්චි. ආජින්නුත් එතන උඩට වෙලා බලාගෙන ඉන්නවා. ඔන්න ඔතනින් තමයි එපිසෝඩ් 5 ඉවර වෙන්නේ. හැමෝටම ස්තුති කරනවා මගේ වීඩියෝ එක අන්තිම වෙනකම් බැලුවට. ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු. හැමෝටම සුබ දවසක්.